Hari nil. Right, ඉතින් එතුමාට ලස්සන විශ්‍රාම දී ප්‍රාර්ථනා කරන්නේ. ඒ හින්දා තමයි මේ ප්‍රිය සම්භාෂණය පැවැත්වෙන්නේ. ආරාධනා කරනවා ඉතින් සියලු දෙනාට විල්ල ඉස්සරහට වෙලා විනෝද වෙන්න කියලා.
ඒත් එකම ඔබේ හිතවතෙක් ඉන්නවා. ඉතින් ප්‍රදීප් අහමු නේද ප්‍රදීප්ගේ හඬින්? right John කරා ඉස්සරහට එන්නේ කියලා. සුබ සංඛ්‍යාවක් වේවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ 1995 අපේ කොන්දොස්තරගේ විශ්‍රාමික සංගමයේ පොඩි තියාගත් තියෙන අපේ පිය සමර මහත්මයාට ප්‍රදාන කිරීමෙන්දා වසර ගණනාවක් එක දිගට අපිත් එක්ක සමීප සම්බන්ධතාවයක් පවත්වමින් සහෝදරයෙක් වශයෙන් අපිත් එක්ක සේවය නියුතු එතුමාට අපි 1995 විශ්‍රාමික කොන්දොස්තරුන්ගේ සංගමයේ වෙනුවෙන් පොඩි ප්‍රදානයක් කරන ඒ පිළිගන්නා ලෙස ගරු පිය සමර මහත්මයාට මම ආරාධනා කරා. ඒ පිළිගැනීම සඳහා ගරු මේ අජන්ත රාමසිරි මහතාට ආරාධනා කර සිටිනවා. හොඳයි මං මේ පුංචි පොඩි තිල අපි විශ්‍රාමිකයෝ බොහොම අමාරුවෙන් ජීවත් වෙන අයනේ. අපි අමාරුවෙන් ජීවත් වෙන්නේ නැහැ. ඒකත් කියන්න බෑ. මේ එතකොට මං විශේෂයෙන් කියන්න ඕනේ මේ අපි 1995 ඇවිල්ලා ආපු දවසේ ඉඳලා ඒ මේ ශ්‍රී රංගම පොළොන්නරුව ඩිපෝවේ කිසි කෙනෙක් කිසිම සම්බන්ධතාවයක් තිබුණේ නැහැ. පොඩි සම්බන්ධතාවයක් තිබුණා. මොකද්ද? පැය 8:00 යාළුවෝ වශයෙන් පොඩි සම්බන්ධතාවයක් තියෙනවා. යනවා හම්බ වෙනවා. ඊට පස්සේ පෙන්ෂන් යනවා. ගියා ඉවරයි. එහෙම එකක් තිබුණා. හැබැයි ඒක වෙනස් කරපු කණ්ඩායම තමයි 95 කණ්ඩායම. අපි ඒ ක්‍රමේ වෙනස් කරා. මට අපිට එහෙම කියද්දි අපි කිව්වා නෑ අපි ඒ ක්‍රමේ වෙනස් කරනවා. අපි ඒක වෙනස් කරා. අද මම පෙන්ෂන් ගිහලා අවුරුද්දක් මං 2022 පෙන්ෂන් ගියා. අදටත් මං එකතු වෙලා ඉන්නවා.
ඒ සංගමෙත් එක්ක ඒ 95 කණ්ඩායමත් එක්ක එහෙම අපි කරන්නේ අපි අර ක්‍රමේ වෙනස් කරපු අය හින්දා. ඉතින් මම විශේෂයෙන් කියන්නේ මේ පිය සමර කියන්නේ ඒ අපේ බැජ් එකේ අපි 95 කණ්ඩායමේ 62ක් හිටියා. කොන්දොත්තරලා 30යි 32යි රියදුරු 32 බොහොම සුළු කොටසක් අපි අල්ලගෙන ආවා. නමුත් අතෑරුණා. ඒක කමන්නේ ඒක වෙනම ප්‍රශ්නයක්. නැවත අපි කොන්දොත්තරලා අපි එකතු වෙලා ආවා. ඒතර අඩු අපි මේ සම්බන්ධතාවය තියාගෙන ආවා. ඒ අතරදී අපිට බෙහෙවින්ම ලෙන්ගතුව හැම දෙයකදීම අපිත් එක්ක එකතු වෙලා ඕනෑම තැනකදී ඕනෑම දෙයකදී ඕනෑම කටයුත්තකදී අපිත් එක්ක සම්බන්ධ වෙලා මම යම් දෙයක් කිව්වනම් ඒ දෙයට එකඟ වෙලා රම්‍යා මෙහෙමයි රයිට් මචං මන් දෙන්නම් මං එන්නම් මෙහෙමයි කියපු කෙනෙක් තමයි WM පිය සමර. හරිද මන්ද WM කියන එක? LM පිය සමර. මොකද WM සමරවීර කියන එක මම මතකෙ තිබුණා. මේ අඩයප්පගේ අපි කවුරුද දන්නා. අපි එහෙම තමයි කිව්වේ. ඉතින් පිය සමරට අපි වෙනම ගෞරවයක් තිබුණා. පිය සමර කියන්නේ වෙනම පුද්ගලයෙක්. අපේ බැජ් එකේ හින්දා තමයි. අපේ බැජ් එකේ අපි 36 කෙනෙක් 36 අඩුයි බොහොම සුළු කොටසක් දැන් අද වෙනකොට ඉන්න. එනමුත් අපි බැජ් එකත් එක්ක යන කතාවේදී අපි දැන් පෙන්ෂන් ගිහිල්ලා ඉන්න හින්දා අපි පෙන්ෂන් ගිය කණ්ඩායම වශයෙන් වෙනම කණ්ඩායමක් අපි හදාගෙන ඉන්නවා. අපි මේකෙන් අයින් වෙන්නේ අපි මැරෙනකල්. මොකද අපි මහා සමාජයක් හදාගත්ත තැන තමයි CTB එක. ඒක මං කියන්න ඕනේ. ඒක පැහැදිලිවම කියන්න ඕනේ. අපි ගෙවල් වල ගම්මේ හරිනේ අපි ඉන්නකොට අපි වෙනම සමාගම් තිබුණා. අපි රස්සාවට යද්දිත් වෙන සමාදන් ගෙවල් වල තිබුණා. ඒක වෙනම කතාවක්. ගමේ තිබුණා. ඒක වෙනම කතාවක්. නමුත් අපි වැඩ කරන තැන කියන තැන තමයි අපි අවුරුදු ජීවිත කාලයෙන් කොටසක් ගෙවන්නේ. ඒ කියන්නේ අවුරුදු 60ක් ජීවත් වෙනවා අපි 30ක් ගෙවන්නේ CTB එකේ. මං 29ක් ගෙවුවා. මගේ සහෝදරයෝ අජිතා හරිනේ අපි සෙට් එකේ ඉන්නවා. තව එයාලා තව ගෙවනවා. මේ නමුත් එහෙම අපි ගෙවාගෙන ඇවිල්ලා අපි අද ඒ CTB කියන තැන් අයින් වුණත් අපි ඒක අතාරින්න නැතුවම ඒක එල්ලිලා මං අවුරුදු දෙකක් එකමාරක් පමණ වෙනවා සයන්සන්ගේ. නමුත් මං අද මෙතෙන්ට මේ එන්නේ අපි ඒ සම්බන්ධයෙන් පිය සමරින්ද නෙමෙයි. මොකද පිය සමර කියන්නේ 95 කණ්ඩායමේ එක්කෙනෙක්. අන්නේ එක්කෙනා හින්දා තමයි අපි අද මෙතෙන්ට ඉන්නේ. ඉතින් අපිත් එක්ක බොහොම සම්බන්ධ වැඩ කරපු මගේ ගෞරවනීය ආදරණීය සහෝදරයා පිය සමර. ඉතින් අපි එහෙම අපිට ලොකුවට දෙයක් දෙන්න නැහැ. නමුත් චූටි දෙයක් අපි පොඩි දෙයක් අපි වෙනුවෙන් අපි පෙන්ෂන් ගිය කීප දෙනා වෙනුවෙන් මොකද අජිත් මල්ලි මං හිතන්නේ යාලා CTB වැඩ කරන අය ඒ කියන්නේ වැඩ කරන කණ්ඩායම මගේ බැජ් එකේ වැඩ කරන කණ්ඩායම වෙනවා මගේ සහෝදරයා ඔය ජනකලාල් ගැන මම මතක් කරන්න ඕනේ. අපේ බැජ් එකේ ඉහළටම ගිය පුද්ගලයා ජනකලාල් සහෝදරයා ගැන මම මතක් කරන්න ඕනේ. ඉතින් එයාලා වෙන මේ දේ කරද්දී අපි අද පෙන්ෂන් ගිහලා අපි 5-6 දෙනෙක් ඉන්නේ. අපි පුළුවන් හැටියෙන් අපි මගේ සහෝදරයාට පිය සමරට පුංචි තිල්ලයක් තෑගි කරනවා. ඉතින් සහෝදරයා මේක බාර ගන්න. මේක ලොකුට නෑ. නමුත් පොඩි උනත් මේක ඊට වඩා ලොකු දෙයක් තියෙනවා. ඔබට අපිත් එක්ක තියෙන සම්බන්ධ ජීවිත කාලය පුරාට මං හෙට මරණත් ඔබ හෙට මා ගාවට එයි. ඔබ ඊට පස්සේ මරත් මට පස්සේ ඔබ මරන මට ඉස්සෙල්ලාම මරත් ඔබ ගාවට මං එනවා. ඒක තමයි මේ ජීවිතේ රැඳෙන්න තියෙන්න ඕන දේ. මේක වෙන මොකුත් නෑ. එකම දෙයයි තියෙන්නේ. පැය 8:00 යාළුවෝ කියන එක වෙනස් කරපු එකම කණ්ඩායම තමයි ශ්‍රී ලංකා පොළොන්නරුව දෙපොවේ 95 කණ්ඩායම. එහෙමනම් මේ තාගේ බාර ගන්න ඔබට එහෙමනම් ඔබට ශ්‍රාමදුව සෝයෙන් පෙරණු සතුටින් පෙරණු ශ්‍රාමදුව කේයාව කියලා අජන්ත රම්මසිරි සමග විශ්‍රාමයේ කණ්ඩායම ප්‍රාර්ථනා කරනවා. දයාබර පිය සමර සහෝදරයා වෙනුවෙන් සුංගාවිල පාරේ සිංගපුර පාර අපි එකතු වෙලා අපිට පුටුවන් හැකි ආකාරයෙන් අපි එතුමා වෙනුවෙන් කළගුණ සැලකීමක් වශයෙන් එතුමා අපි පාරවල්යකට කරපු යුතුයකමක් වෙනුවෙන් කළගුණ සැලකීමක් වශයෙන් අපිට පුළුවන් හැටියෙන් අපි තිලිනයක් නිර්මාණය කරා. 1995 අපි රස්සාවට බැඳනකොට මේ රටේ ලොකු භීෂණයක් තිබ්බ කාලයක්. ඒ කියන්නේ ත්‍රස්තවාදී භීෂණය. සමහරට ඒ කාලේ මේ පියසමර මහත්මයා වැලිකන්ද ඩියුටි යනකොට ඒ දරුවෝ ඒ නෝල්ලා හරි වේදනාවෙන් ඉන්නේ නැත්තේ මොකද?
අපේ තාත්තා ආපහු ගෙදර එයිද කියන තැන. නමුත් පියසමර සහෝදරය වෙනුවෙන් ආයතන වෙනුවෙන් ශ්‍රී ලංගමේ වෙනුවෙන් එතුමා එදා කිසිම පැකිලීමක් නැතුව එම රාජකාරිය හරියට ඉටු කරපු සේවක මහත්තයෙක්. ඒකින්ද තමයි ලැජ්ජාවක් නැතුව බයක් නැතුව අද පියසමර මහත්තයාගේ මේ නිවසට මේ ගෘහයට අපිට පය තියන්න පුළුවන් උනේ. ඉතින් මම මේ අවස්ථාවේ මෙම අවස්ථාව චූටි කතාවකට නිර්මාණය කර මෙම තීරණය ලබා දෙන මෙසින් අපේ ජ්‍යෙෂ්ඨ ඩිපෝ පරිස්සක වසන්ත මහත්මයාට මම මේ අවස්ථාවට ආරාධනා කරනවා. වහත් මහත්මයා මෙම තීරණය පියසමර මහත්මයාට ලබා දෙන මෙන්. ආයුබෝවන් බොහොමත්ම ස්තුතියි. පුරා වසර ගණනාවක් ශ්‍රී ලංගමේ ආදරණීය මෞතුමියගේ සෙවණ ලැබමින් බොහොමත්ම කාර්මිකව කටයුතු කරපු ඒ ආදරණීය ඔබේ දියණිය එහෙම නැත්නම් ඔබේ පුතණුවන් පියසමර මහත්මයා අද දිනේ හෝ ඊයේ දිනේ මෙයින් විශ්‍රාම ගියත් ඔබ සැබඳිව කටයුතු කරනවා. ඒ කටයුතු කිරීම තුළ ඔබ දක්වපු සහයෝගය මේ ආයතනයේ දක්වපු සේවය අගය කරමින් ශ්‍රී ලංගමේ කියන එක එකම පවුලක් ඒ එකම මෑණියගේ කටයුත්තක් හැටියට කටයුතු කරමින් මේ මොහොත වෙනතෙක් ඔබ ශ්‍රී ලංගමේට කරපු සේවය බොහොමත්ම අගය කරනවා. ඔබ වසර 60ක් ඔබට අවුරුදු 30ක් එහෙම වුණොත් අවුරුදු 30ක් ඔබ මණ්ඩලයට ආයතනයේට ගරුගාම්භීර සේවයක් කෙරුවා නම් ඒ තුල අපි දකින්නේ උත්තරීතර ආයතනයක්. ඒ වගේම ඔබේ උත්තරීතර සේවය. ඒ තුල ඔබ අපට දක්ව සහයෝගයට බොහොමත්ම කෘතවේදීව අපි මේ මොහොත වෙනට ඔබේ চিරාත් කාලයක් නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් මේ පුංචි තුටු පඳුර ඔබට ප්‍රදානය කිරීමට බොහොමත්ම මේ අවස්ථාවක් කරගන්න. ඒ නිසා ඔබේ දිවි මඟ හෝ සියලු සම්පත් සතු කරන සර්වපකාරයෙන් සාර්ථක වන යුග දිවියක් දරුදරුවන් එක්ක ජීවත් වන නිරෝගීමත්ම දිවියක් වේවායි කියා ප්‍රාර්ථනා කරමින් මේ මොහොතේ මේ පුංචි තුනුවර ඔබට ප්‍රදානය කරනවා. බොහොමත්ම Right. ඉතින් ඒ විශ්‍රාම ගිය ආදරණීය සහෝදරයා හිතවතා මිත්‍රයා ලලිත් පියසමර මහත්මයාට ඉතින් සුබර විශ්‍රාම දී ප්‍රාර්ථනා කරමින් ඔබේ හිතවතෙක් ඉන්නව නැවතත් හිතවත් වෙන්න. දාවන කල්මනාකාරතුමා ගෙනුම් කල්මනාකාරතුමා හා ජංගම කල්පනාකාර අපේ පරීක්ෂක මහත්මයාගේ හා ඩිපෝ පරීක්ෂක මහත්වරුන්ගෙන් සහ අපේ ප්‍රියදුරු කොන්දස්තර මහත්වරුන්ගෙන් සහ අපි වෙනුවෙන් මේ පැමිණි සියලුම සේවකයන්ගෙන් අවසරයි. මේ අවස්ථාවේදී මම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට 1995 අගෝස්තු 1 වෙනිදා සේවයට බැඳී මේ වැවිතන ග්‍රාමයේ සිට ඉතාමත් දුක්බර ජීවිතයක් ගත කරමින් ලංගම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් කැපවීමක් කරමින් එදා අවුවක් වැස්සක් නොබලා උදේ පාන්දර නැගිටගෙන ගමනක් සේවයේ යෙදී සිටි අවසානයේදී මගේ දරුවෝ තුන් දෙනා දුව නෝනා ඇතුළුව
උදේ මම යනකොටත් නිදි එනකොටත් නිදි. ඉතින් ඒ වගේ දුක්පර ගමනක් මේ නිවහනේ සිට මම ගමන් කරා. ඒ වගේ දුක්පර ගමනක් ගමන් කරලා අවුරුදු 29ක් සේවයේ යෙදී අවසානයේදී අද මම පෙන්ෂන් විශ්‍රාම සුවය ගත කරමින් මේ ළංගම පවුල වෙනුවෙන් සහන කැපවීමක් කරමින් එදිනෙදා දුක්පර ජීවිතයක් ගත කරමින් එදා ගෙදරින් පිටත් වෙන අවස්ථාවේදී කිසිම විශ්වාසයක් බලාපොරොත්තුවක් නැතුව ගෙදරින් පිටත් වෙන්නේ සමහර විට පුස්සයිකලේ සමහර විට උගා දුක්පර ගමනක් ගත කරේ උගා වේදනාකාරී ජීවිතයක් ගත කරේ ඒ තරමටම මේ ජීවිතය ගැන අවධානමක් ඇතුව ඒ ගමන ගෙනියන අවධානයේදී බස් එකේ යන අවස්ථාවේ සමහර විට බස් වල ටිකට් පොතක් තෙමිලා බස් වල වතුර වෙකිරි බස් වල ඇඳුම් තෙමි ඒ වගේ රාජකාරියක් යෙදෙමින් ඉතාමත් දුක්පර ජීවිතයක් ගත කරා අවසානයේදී ජීවිතේ මුළු ජීවිතේම අඩක් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් කැපවීමක් කරමින් මෙවන් කැපවීමක් කරමින් මාගේ සහෝදර සේවකයොත් වෙනුවෙන් ඉතාමත් සතුටින් මම දන්නවා ඩිපෝ කළමාරකර්තුමා දාවන කළමාරකර්තුමා අපේ සහෝදර සේවකයොත් එක්ක මම එදිනෙදා ජීවිතයේදී ගත කරේ පුදුමාකාර විනෝදාකාරී ජීවිතයක් මම වීලෝ කරනවා ඒකාතකින් එක දේවල් කියනවා අඩේ අප්පා කියනවා වීලෝ කරනවා කුණුහරුප කියනවා ඒ වගේම අපේ සේවකයොත් එක්ක මම පුදුමාකාර විනෝදකාමී ජීවිතයක් ගත කරේ ඒ තරමට මගේ සහෝදර සේවක පුදුමාකාර බැඳීමක් ඇතිව මාත් එක්ක පුදුමාකාර විදියට ගමනක් ගියේ ඒ වගේම ඒ අයත් එක්ක පුදුමාකාර සහෝදර බැඳීමක් තිබුණා ඒ වගේම උංගා දුක්පර ජීවිතයක් ගත කරා අවංකවම කියනවා නම් උංගා දුක්පරයි ඒ ජීවිතේ උංගා කටුකයි සමහර විට ගෙදරින් පිට වෙලා යද්දී ගෙදරින් එන්නේ කවද්ද කොහොමද දරුවෝ තුන්දෙනා බලන්නේ කියලා හිතට එකඟව යන්න ගමනක් නෙවෙයි ඒ වගේ දුක්පර ගමනක් ඒ වගේ භීෂණ කාලයකුත් එක්ක තමයි ඒ ගමන මම ගියේ ඒ වුණාට කොහොම හරි දෙයියනේ කියලා අවුරුදු 30ක් ජීවිතය ගත කර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ඒවා හරි මචං ඒ වගේ දුක්කර ගමනක් ගත කරා මේ ජීවිත ගමනක් ගත කරේ ඒ වගේ ගමනක් ගත කරේ මේ ඇත්තම මම ළඟම ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ඉතාමත් සුබවාදී විදියට මගේ දරුවෝ තුන්දෙනා ජීවත් කරවගෙන මගේ නෝනා ජීවිතේ ඉඩකඩ ගෙවල් දොරවල් හදාගෙන ඇත්තම සුබවාදී ගමනක් ගියා. ඒ ජීවිතෙත් එක්ක බලද්දි මට ඇත්තම සතුටු වෙන්න පුළුවන් අද මගේ සහෝදර සේවකයෝ ගැන බලද්දි ඇත්තටම අපේ සේවකයොත් එක්ක මට පුදුමාකාර සතුටක් ඇති වෙනවා. මම හොඳකලා වෙච්ච හැම වෙලාවකට සමාජයට මට හොඳකලා වෙච්ච හැම වෙලාවෙම මට හිතටම hina වෙනවා. මම කොල්ලොත් එක්ක වීලෝ කරනවා කුණාර්ප කියනවා වීලෝ කරනවා. ඒ අපේ සහෝදරත්වයේ රඳා පවතින අපිට මොකක් හරි ජීවිතයත් එක්ක අපේ ජීවිතේ ඒකාකාරී අපේ ජීවිතේ විදාකාරී ජීවිතයන්නේ අපේ ජීවිතයත් එක්ක අපිට පුදුමාකාර බැඳීමක් ඇති වුණා අපේ සහෝදරොත් එක්ක මොන ප්‍රශ්නයක් එක්ක ගෙදරින් ගියත් අපට ඇති වෙන අපේ සහෝදරෝ දැක්කහම අපට පුදුමාකාර සතුටක් ඇති වෙනවා විහිළු කරනවා හැමදේම කරනවා ඒ වගේ ජීවිතයක් ගත කරපුවාම අපේ සහෝදරයෝ සියලු දෙනාටම ඇත්තටම ඇත්තම සතුටු වෙනවා. ඔයාලා ඔක්කොම සහෝදර සේවකයෝ ඇත්තම මචං ඔක්කොම සහෝදරයන්ට මම සතුටු වෙනවා. ඇත්තම මේ වගේ අවස්ථාවකදී ආව අපේ දාවන කළමාරතුමා මුදල් කළමාරතුමා ඇතුළු අපේ ඩිපෝ පරීක්ෂා මහතුරුන් අපේ ජංගමවලතුමා මහතුරුන් එක්ක සියලු දෙනාට මගේ ආදරණීය ස්තුතිය මම මේ අවස්ථාවේ ප්‍රදානය කරනවා. ඒ වගේම මගෙන් අති යම් කිසි වරදක් ඇති වුණා නම් මොකක්ද අඩුපාඩුවක් ඇති වුණා නම් මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණා නම් මට සමාව වචනය කරන නිසා මම ඉල්ලා සිටිනවා. ඔබට ස්තුතියි. අඩුපාඩුවක් වුණා ඔබගේ කටහඬේ සින්දුවක් අහන්න ඕනේ. අතර මේ මගේ සහෘදය ලලිත් අයියා ලලිත් පියසමර මම ලලිත් පියසමර හරි අඩේ අප්පා තමයි මේ CCTV එකේ ඉතිහාසයක් තියෙන පුජ්‍යලෙක් මම හිතන්නේ මේ විශේෂයෙන් බැලුවොත් එහෙම මේ ටිකට් පොත අනිත් පැත්තට ලියලා හරි ඒ වගේ ඉතිහාසයක් තියෙන පුජ්‍යලේ මගේ සහෝදරයා මගේ සහෝදරයා අපි දෙන්න යාළුවෝ වගේ
ඒ නිසා අපි එහෙම අපි ජීවිතය ගත කරන්නේ. නමුත් මගේ අයියාගේ යාළුවෝ ටික ඔක්කොම ඇවිල්ලා අද සතුටු වෙලා සතුටින් සතුටින්ලා ඔක්කොම මෙහා ගල්ලා විසිර වෙන අපි අත්‍තරම අපි කැමති. ඒ වගේම මම හිතන්නේ මේගේ අයියා වෙනුවෙන් මේ පැමිණි සීලු දෙනාටත් බොහොමත්ම ස්තුතියි නේ ලලිතයි. අපේ පැත්තෙන් ලලිතය පැත්තෙන් මේ මොකක් හරි අඩුපාඩුවක් වුණා නම් අපිට සමාව භාජනය කරන්න. ඒ වගේම මේ අපි මල්ලි මේ අපි ඔක්කොම මේ දන්න කියන සහෝදරයෝ ඔක්කොම ඉන්නේ. ඒ නිසා අපි ඊළඟට අපි ලලිතය සින්දුවක් කියනවා කිව්වා. ඔව් ඈ කියනවා අනිවාර්යෙන්. නෑ අපි දෙන කියමු. අපි දෙන රයිට් අයියගේ මල්ලිගේ හණින් අහමුද සින්දුවක් කෝ පොඩි අප්පුඩියක් දෙන්නකෝ රයිට් මෙන්න ලලිත් පිය සමර ලයනල් පිය සමර සහෝදරයෝ නැවතත් ඉන්න අපේ හිතවතෙක් අනුරාධ අපේ යාළුවෝ හැමෝටම